ලක්ෂ 40ක් දීලා ZX25 R එකක් ගත්තොත් පවර් එක මදි වෙයි කියලා හිතනවද? එහෙනම් තව ලක්ෂ 12ක් එකතු කරලා පරණ 400cc inline 4 යුගයේ ඒ පිස්සු හැදෙන අත්දැකීම අලුත්ම තාක්ෂණයත් එක්ක විඳ ගන්න පුරුවන් මෘගයෙක් ගත්තොත් කොහමද? අද අපි කතා කරන්නේ ලෝකේ හොල්ලපු ZX25 R එකේ ලොකු අයියා ගැන. ආයුබෝවන්. වාහන මාස්ටර් ක්ලාස් සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකෙන් අපි ZX25 R එක ගැන කතා කරාම ගොඩක් අය ඇහුවා ඒකේ 400cc version එක ගැනත් විස්තරයක් ඕන කියලා. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවා ලංකාවේ බයික් මාකට් එක වෙනස් කරන අලුත්ම 2026 Kawasaki ZX4R එකේ 100% නිවැරදි තාක්ෂණික විග්‍රහය. මේක නිකම්ම 400cc බයික් එකක් නෙමෙයි. මේක අර අපි පරණ කාලේ දැකපු CB400 එහෙමත් නැත්නම් RVF 400 වගේ බයික් වල නූතන පරිණාමය කිව්වොත් වඩාත් නිවැරදි. අපි කෙලින්ම එන්ජිමේ තාක්ෂණයට යමු. මේකේ තියෙන්නේ 399cc liquid cooled inline 4 DOHC එන්ජිමක්. ZX25R එකේ වගේම සිලින්ඩර් 4ක් සහ valve 16ක් මේකේ තියෙනවා. මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත් සැහැල්ලු අභ්‍යන්තර කොටස් සහ high precision cam design එකක් පාවිච්චි කරලා. ඒ නිසා මේක 15000 rpm red line එක දක්වාම බොහොම ලේසියෙන් ළඟා වෙන high revving එන්ජිමක්. power එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේකෙන් horsepower 74ත් 77ත් අතර බලයක් නිපදවනවා. ඒ වගේම මේකේ තියෙන RAM air intake system එක හරහා එන වායු පීඩනයත් එක්ක මේකේ උපරිම බලය horsepower 68ත් 80ත් අතර peak range එකකට වැඩි වෙනවා. මේ බයික් එක නිර්මාණය කරලා තියෙන්නේ ලොකු නින්ජා මොඩල් වලින් ආభాෂගත්තු light weight trellis style frame එකක් මත. ඒ නිසා මේකේ curb weight එක එන්නේ කිලෝග්‍රෑම් 188ක් වගේ. මේ power එක පාලනය කරන්න ඉස්සරහා රෝදෙට dual disc brakes දීලා තියෙනවා. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේකේ top speed එක කොහොමද කියන එක. සමහරු මේක පැයට කිලෝමීටර් 240ට යනවා කිව්වත් ඒක ඇත්තටම ECU එක වෙනස් කරලා sprocket මාරු කරපු බයික් වල තත්වයක්. සම්මත තත්වයන් යටතේ මේකේ රියලිස්ටික් top speed එක පැයට කිලෝමීටර් 220ත් 230ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම තෙල් කිරීම ගැන බැලුවොත් ඔයා පදින විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සාමාන්‍ය ගමනකදී ලීටරයට කිලෝමීටර් 15ත් 20ත් අතර ප්‍රමාණයක් වගේම රේස් කරන විදියට ඇග්‍රෙසිව්ලි පැද්දොත් ඒක 12ත් 15ත් අතර අගයකට අඩු වෙන්න පුළුවන්. මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරොත් ඇත්තටම මේක 1000cc සුපර් බයික් එකක් එක්ක වුණත් කරට කරහැම්පෙන්න. ක්ලච් එක අල්ලන්නේ නැතුව ගිය මාරු කරන්න පුළුවන් Kawasaki quick shifter එක. ඒ කියන්නේ up and down දෙකටම වැඩ කරන KQS system එක මේකටත් එනවා.